අයිබෝවන් දුව පුතේ හැමෝටම ජියෝපියස අපේ YouTube channel එකට ඔයගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් උසස් පෙළට උසස් විදිහට උසස් ප්‍රතිඵලයකට යන්න බලාගෙන අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපේ මානුෂ භූගෝල විද්‍යාවේ තියෙන හරිම ලස්සන මාතෘකාවක් ගැන. මේ තමයි නාගරීකරණය. මොකද්ද නාගරීකරණය කියලා කියන්නේ? මම මෙහෙම කියන්නම්කෝ උදාහරණයක් විදිහට. ඔයාලගේ ගමේ පුතේ ඉන්නවා කියලා හිතන්න. කසුන් කියලා තරුණයෙක්. මෙයා හොඳට අධ්‍යාපන සුදුසුකම් සපුරලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා හිතන්න. ඒතර එයා මුලින් කල්පනා කරනවා මගේ ගමේ මට මොනවද තියෙන රැකියාව. එතකොට එයා දකිනවා එයාගේ ගම ගත්තාම කෘෂිකාර්මික අංශය තමයි බහුලව තියෙන්නේ. ඊට පස්සේ ආයි ගමේ ලොකු ජනසංඛ්‍යාවක් එහෙම නැහැ. නොදියුණු ගමක් තමයි තියෙන්නේ. එයා පොඩි පොඩි ගෘහ කර්මාන්ත වගේ දේවල් තියෙනවා. ඉතින් එයාට එයාගේ අධ්‍යාපන සුදුසුකම් එක්ක ඔන්න එයා තීරණය කරනවා මට ගමේ රැකියාව නැහැ. එහෙනම් එයා දෙවෙනියට තීරණය කරන කොහෙටද යන්නේ? නගරයට යන්න තීරණය කරනවා. ඇයි එයා නගරයට යන්නේ? එයා නගරයේ දකිනවා මෙන්න මෙහෙම දේවල්. නගරේ මාර්ග පද්ධතිය ගොඩක් සංවර්ධනය වෙනවා. ජනගහනයත් වැඩි. ඒ වගේම හිතන්න නගරේ කර්මාන්ත ශාලා තියෙනවා බහුලව. සේවා ස්ථාන, කාර්යාල තියෙනවා. රෝහල් පහසුකම්, ඊට පස්සේ අධ්‍යාපන පහසුකම් ගොඩාක් පුළුල් පැතිරීමක් විදියට ගමට වඩා පුළුල් වෙනස්කම් එයා නගරේ දකිනවා. එහෙනම් එයා ඒ රැකියාමය අවස්ථා කොහෙදද බලන්නේ? නගරයේදී. එතකොට ඔය ක්‍රියාවලිය ඔය සිදුවීම පැත්තකින් තියන්නකො. එතන මම කිව්වේ මොකද්ද ඔය නාගරීකරණය ගැනයි කිව්වේ. ඒ කියන්නේ ගමේ ඉන්න ජනගහනයට වඩා ඉතා වැඩි සාපේක්ෂව ගොඩක් වැඩි ජනගහනයක් තමයි නගරවල ජීවත් වෙන්නේ. එතකොට නගරයේ ඉන්න ජනගහනයේ වැඩිවීම සහ නාගරික ලක්ෂණ මාර්ග පද්ධතිය ජනගහනය ඊට පස්සේ සේවා ස්ථාන කාර්යාල රෝහල් අධ්‍යාපන පහසුකම් මෙන්න මේ වගේ පුළුල් පැතිරීමක් විදිහට නගරේ දියුණු වෙලා තියෙනවා නේද? එහෙනම් ওই ක්‍රියාවලියට මොකද්ද කියන්නේ අපි? නාගරීකරණය කියලා. පැහැදිලිද? නාගරීකරණය ගත්තාම අපි නාගරීකරණයේ විකාශනය කොහොමද සිද්ධ වුනේ කියලා බලමුකෝ. ඔගොල්ලෝ 11 ශ්‍රේණියේ ඉතිහාසයේදී ඉගෙනගෙන ඇති කාර්මික විප්ලවය කියන මාතෘකාවක් ගැන. මොකද්ද මේ කාර්මික විප්ලවය කියලා අපි කිව්වේ? කාර්මික විප්ලවය කියලා කියන්නේ පුතේ 18 වන සියවසේදී අර මිනිස්සු අතීතයේදී තමන්ගේ දෑත ශක්තියෙන් තමන්ට අවශ්‍ය කරන භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතය ආරම්භ වීමේ කාලේ නැත්නම් ආරම්භ වීමේ විප්ලවයට තමයි අපි කියන්නේ මොකද්ද? කාර්මික විප්ලවය. මෙන්න මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් තමයි ආරම්භ වෙන්නේ. මේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වෙලා මුළු ලෝකෙ පුරා පසු කාලීනව ව්‍යාප්ත වෙනවා. ඔන්න ඔය සිදුවීමට සමගාමීව තමයි මොකක්ද නාගරීකරණය සිද්ධ වෙන්නේ. එහෙනම් මේකේ ආරම්භය කවදද සිද්ධ වෙන්නේ? 18 වන සියවසේදී කාර්මික විප්ලවයත් එක්ක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ කාර්මික විප්ලවයත් එක්ක සිදුවෙච්ච මේ නාගරීකරණය මුල් කාලෙදී නම් සිද්ධ වුණේ ටිකක් අපි කියන්නේ සෙමින් සිද්ධ වෙච්ච අඛණ්ඩ ක්‍රියාවලිය. මම මෙහෙම කියන්නම්කෝ මෙන්න අපිට හම්බ වෙනවා සංඛ්‍යා දත්ත. මේ පේනවා ඇති ඔබට ක්‍රිස්තු වර්ෂ 1800 දී ලෝකයේ නාගරීකරණ ප්‍රතිශතය ගත්තාම 3% ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඒ වගේම 1970 වෙනකොට සංඛ්‍යා දත්ත අනුව 37.2ක වර්ධනයක් වෙලා තියෙනවා නාගරීකරණයේදී. 1980 දී 41.2ක් විදිහට වර්ධනය වෙලා තියෙනවා. 1991 වෙන විට 45.2ක වර්ධනයක් තියෙනවා. 2014 දී 54ක වර්ධනයක් තියෙනවා. ඒ වගේම දන්නවද එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ වාර්තාව ඉදිරිපත් කරනවා 2050 වෙනකොට ලෝකයේ 66ක ප්‍රතිශතයකින් නාගරීකරණයට ලක් වෙලා තියෙනවා. මේ කියන්නේ මොකද්ද? ලෝකයේ නගර වර්ධනය 66ක් දක්වා ඉදිරියේදී වර්ධනය වෙන්න පුළුවන් කියන්නේ. ඔය ක්‍රියාවලියට තමයි අපි කියන්නේ මොකද්ද? නාගරීකරණය කියලා. තව උදාහරණයකින් මම මෙහෙම පැහැදිලි කරනවා. දැන් අපේ ශ්‍රී ලංකාව උදාහරණයට අරගෙන අපේ ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් තමයි කොළඹ. කොළඹ පුරවරය කියලා අපි දැනට කියන්නේ.
ඉතින් මේක කොළඹ පුරවරය කියලා මේ එකපාරටම හැදිච්ච දෙයක්ද? නෑ. කොළඹ පුරවරය කියන එක නිර්මාණය වෙන බොහෝ කාලයකට කලින් තිබ්බේ මොකද්ද? කොළොම් තොට කියලා හඳුන්වනවා. කොළඹ තොටුපළක් තිබ්බේ. එතකොට මේක පසු කාලීනව ක්‍රමයෙන් ජනගහනය වර්ධනය වෙලා ඒකම නාගරීකරණ ලක්ෂණ ඇති වෙලා අර ජනගහනය ඊට පස්සේ සේවා ස්ථාන කාර්යාල කර්මාන්තශාලා ওই විදිහට වර්ධනය වෙලා තමයි දැන් ප්‍රධාන වාණිජ නගරය බවට කොළඹ පත් වෙලා තියෙනවා. එතකොට මේ නාගරීකරණය කියන එකට ඒකෙනුත් පැහැදිලි වෙනවා එකපාරටම සිදුවෙන දෙයක් නෙවෙයි මේක අඛණ්ඩ වෙච්ච ක්‍රියාවලියක් කියලා පැහැදිලි වෙනවා.